අයියාලුවනේ අද රිවිව් එකක් තමයි ගහලා තියෙන්නේ බොහොම කාලෙකින්. ඉතින් අද ගහලා තියෙන්නේ ඕගොල්ලෝ කවදාකවත් නොහිතපු දෙයක් තමයි ගහලා තියෙන්නේ. හැම YouTubers ළම කරන්නේ ෆෝන් එතකොට කම්පියුටර්ස් එතකොට ඒ වගේ ටෙක් රිලේටඩ් කන්ටෙන්ට් තමයි ඒකට අරගෙන ඉන්නේ. හැබැයි මම කල්පනා කළා වෙනස්ම දෙයක්. ඔයගොල්ලෝ රිවිව් කරන්න. ඔයගොල්ලෝ ජීවිතේ හිතන්නේ මේ වගේ දෙයක් මම රිවිව් කරයි කියලා. මේ ශ්‍රී ලංකාවේ ෆස්ට් ටයිම් පළමු වතාවට තමයි මෙහෙම රිවිව් එකක් කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඒතරේ කපනවා දැන්. ඉතින් බලන්න වෙනවා. Apple logo එක ගහලා තියෙන iPhone genuine leather වලින් හදපු සුපිරි පර්ස් එකක්. මුදල් පසුම්බියක්. මේකට සිංහලෙන් කියනවා ඒක කියන්න හොඳ නෑ. ගිහිල්ලා සිංහල පොතේ බලන්න 10 පන්ති පොතේ තියෙනවා සුපිරි නමක්. ඒක ඔයාලා බලලා කමෙන්ට් කරන්න මොකක්ද ඒක නම කියලා. සුපිරි නමක්. ඒක කියන්න බෑ ප්‍රසිද්ධම අද්දි එකයි. මේ මුදන්නෙත් නෑ ඒක. ඉතින් මේක ඇත්තටම හරිම ලස්සනයි. හරිම බ්ලැක් කලර් එකකින් තමයි ඇවිල්ලා තින්නේ. මේක ගොඩක් කලර්ස් තිබ්බා. හැබැයි මම වැඩිපුරම ආස උනේ මේ බ්ලැක් කලර් එකට. ඉතින් විශේෂයෙන් කියන්නේ මේක මේ විදිහට අපි ඕපන් කරලා ඒක. ඕපන් කළා දැන් මෙහෙම නැවතත් මෙහෙම අර කැලි කොටස් 4කට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඒවයි අපිට කැමති දේවල් මෙහෙම ලස්සනට මෙතනින් දාලා යන්න. ඉතින් හදිසියේ කවුරු හරි පර්ස් එක හොරගම් කරොත් එයාට මේවා බලලා හඳුරන්න පුළුවන්. මොකද මම එහෙම කියන්නේ හේතුව දැන් පර්ස් එක තිබ්බට ඇතුලේ empty හතපහක්වත් නැහැ. ඒක හොරගම් කරපු එකට මේක බලලා තමයි හඳුරන්න තියෙන්නේ. ඒක පොයින්ට් එකක්. ඒක මම බෝනස් ටිප් එකක් ඔයාලට දුන්නේ. ඉතින් විශේෂයෙන් කියන්නේ මෙතන ඇත්තම හිතම ලස්සනයි. මෙතන මේ නිකල් වලින් පොඩි වල වෙනද දැන් නිකල් වලින් පොඩි ප්‍රේමයක් හදලා තියෙනවා. තා ප්‍රෝ ටිප් එක කියන්නේ. කවුද මේ ගෑල්ලම? මේ ගෑල්ලම යන්නේ මම යකෝ. ලස්සනයිද කියලා බලලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න එපා. ඉතින් මේ පර්ස් එක ගැන අතරම කියන්න තියෙන එච්චරයි. හරිද? ඉතින් මෙච්චරලා මේ මෝඩ කතාව අහන් හිටපු මගේ යාළුවෝ සියලු දෙනාටම අදෝදීම ස්තුතියි. ආයි මේ වගේ දේවල් බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න එපා. තේරුම්න්නේ නැහැ මේ වගේ මෝඩ දේවල් බලලා. ආයි ඔයාලට තේරුම්න්නේ නැහනේ. ඔයාලගේ කාලය නාස්ති කරගන්න එපා. මේ වගේ මෝඩ වීඩියෝ බලලා. ඒ ඔයාලට කියන්නේ මම subscribe කරන්න නැතුව, comment දාන්න නැතුව, share කරන්න නැතුව, like කරන්න එපා බැරි වෙලාවකත්. notification bell icon එක click කරලා තියාගන්නත් එපා. මොකද ඒ click කරලා තියුවොත් එහෙම මම හැමදාම වීඩියෝ දානකොට ඔයාලට ඇවිල්ලා මම කරදරයක් කරනවා. හරිද? මම වදයක් කරනවා. ඒකින්ද ඒක කවදාවත් කරන්න එපා, හිතන්නත් එපා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන්නේ නැති වෙන තුරු සියල්ලටම ජය වේවා.